හයි සුබ දවසක්. බලන්න මෙන්න මේ රසට මීට කලින් චිකන් එකක් කාලා තියෙනවද කියලා. රසම රස චිකන් එකක් තමයි අපි දැන් හදන්න යන්නේ. මේ චිකන් එකේ රස රහස තමයි රන්වන් පාට වෙන්න බැදගත්ත ලුණු. ඔන්න එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනින්ම චිකන් එක හදමු. මම මුලින්ම ලුණු පිටි තුනක් අරගෙන හීනියට කපාගෙන ගැඹුරු තිරේ රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ලුණු ටිකත් පැත්තකින් තියාගෙන ඊළඟට මම චිකන් එක ලෑස්ති කරගන්න යන්නේ. චිකන් එකට යෝගට්, මිරිස් කුඩු, කහ කුඩු, අමුතුන පහ කුඩු, ලුණු කුඩු, ඒ වගේම දෙහි බෑයක යුෂයි, තෙලුයි මේ විදිහට මේ ටික ඔක්කොම එකතු කරලා මම හොඳට මේක මික්ස් කරගන්නවා. මම චිකන් එකත් පැත්තකින් තියාගෙන දැන් මම ලෑස්ති වෙන්නේ මට අවශ්‍ය කරන කොත්තමල්ලි කුඩු ටික ලෑස්ති කරගන්න. කොත්තමල්ලියට ටිකක් මේ විදිහට වංගිඩියකට හරි මේ ග්‍රයින්ඩර් එකේ හරි දාලා පොඩ්ඩක් කෑලි හිටින ප්‍රමාණයට තලාගෙන ඒකත් ලෑස්ති කරගන්න. මම දැන් මෙතනදී වාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන ටෙම්පරාදු හදාගන්නයි යන්නේ. රත් වෙච්ච තෙල් එකට තලාගත්ත ඉඟුරු සුදු ලෝණු, බී ලෝණු, අමු මිරිස්, රම්පේ, කරපිංච, තරමක් ලොකු කුරුදු පොතු කෑල්ලකුත්, වෙලිච්ච මිරිස් කරල් කීපයක් මේ විදිහට කෑලි කඩලා එකතු කරගන්න ගමන් සූදුරු තේ හැන්දකුත් මම එකතු කරගත්තා. කලින් මික්ස් කරගත්තත් චිකන් ටික ඔක්කොම මේකට එකතු කරගන්නවා. මම මේක හොඳට කලවම් කරගෙන මීඩියම් හීට් එකේ විනාඩි 2ක් විතර වියන ගමන් විනාඩි 2කට පස්සේ මම මේ එකතු කරගන්නේ කබලේ බැදගත්ත මිරිස් කුඩු ටික. මේ මිරිස් කුඩු වලින් තමයි අපේ චිකන් එකට ලස්සන පාටක් එන්නේ. ඒකට මේ එකතු කරගන්නවා මම මේ ලස්සන තලාගත්ත කොත්තමල්ලි, ගම්මිරිස් කුඩු වගේම අමු 3-5 කුඩු. මේ විදිහට මස් එකේ දැවටෙන්න හොඳට තුන පාට ටික කලවම් කරගත්තට පස්සේ මම මේකට බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ගෙඩි 3ක් එකතු කරගන්නවා. තක්කාලි දැම්මට පස්සේ මම මේක එකතු කරගන්නේ මස් තිබ්බ භාජනයට වතුර චුට්ටක් විතර දාලා හොඳට ඒක කලවම් කරලා ඒකත් මෙන්න මේ කරියකටම හලා ගන්නවා. විනාඩි කිහිපයක් මම මේ මස් එක මේ විදිහට ලිප උඩ තියලා තියෙනවා. මෙන්න මේ ගානට හොඳට උක්කු වෙනකන්. ඒ උනාට පස්සේ තමයි අපි අන්තිම ස්ටෙප් එකට යන්නේ. ඔන්න දැන් තමයි මේ කරි එකේ හොඳම හරිය වගේම රසම කොටස තියෙන්නේ. මේ බැදගත්ත ලුණු ටික ඔක්කොම මේ චිකන් කරි එකට දාලා හොඳට මික්ස් කරගන්නවා. විනාඩියක් විතර ලිප උඩ තියලා ලිපෙන් අයින් කරගන්නවා. ඔන්න දැන් මගේ කරි එක ලෑස්ති. මට මේකට වෙන මුකුත්ම ඕනේ නැහැ. සුදු පත් ටිකක් විතරක් තිබ්බම හොඳටම ඇති. පුදුම රසක්. මේ රසම රස චිකන් කරි එක ඔයත් හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්න අමතක කරන්න එපා.